හලෝ ගයිස් ඔන්න ඉතින් අද වීඩියෝ එකනුත් අරන් ආවේ ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ගයිස් අද වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඔයාගේ ඔයා හදලා තියෙන Gmail එකේ password එක මතක නැත්නම් හරියටම කොහොමද ඒක change කරගන්නේ කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් Gmail එකේ password එක දන්නේ නැතුව ඒ Gmail එක වෙන device එකකට දාගන්න විදියක්වත් නැහනේ. එහෙනම් වැඩි කතාවක් නැහැ. දැම්ම දාන්න වීඩියෝ එකට like එකකුත්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි guys අපිට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ අපිට password එක change කරගන්න ඕන Gmail එකට log වෙන එක. Gmail එකට log වෙන්න නම් ගොඩක් විදි තියෙනවා. මම ක්‍රම දෙක තුනක් කරලා පෙන්නන්නම්. ඔයාට ලේසින් විදියට ඔයාට password එක change කරගන්න ඕන Gmail එකට log වෙන්න. ඉස්සල්ලාම ගිහින් පෙන්නන්නම් guys setting tab එකට ගිහිල්ලා කොහොමද මේ Gmail එකට log වෙන්නේ කියලා. ඔයාගේ phone එකේ setting tab එක උඩ එකපාරක් touch කරන්න. setting tab එක උඩ touch කරාට පස්සේ මේ විදියට ටිකක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා Google කියලා එකක්. ආන් ඒ Google කියන එක උඩ එකපාරක් touch කරන්න. Google කියන එක උඩ touch කරාට පස්සේ මේ විදියට තමයි පෙන්වන්නේ. මෙතනින් මේක උඩ එකපාරක් touch කරන්න. ඒක උඩ touch කරාට පස්සේ guys ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ තියෙන Gmail account එක. ඒ Gmail account වලින් ඔයාට password එක change කරගන්න ඕන Gmail එක උඩ එකපාරක් මේ විදියට touch කරන්න. එහෙම touch කරාට පස්සේ ආයෙ පාරක් මේක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙතන manage your account කියලා එකක් තියෙන්නේ. ආන් ඒක උඩ එකපාරක් touch කරන්න. ඒක උඩ touch කරාට පස්සේ ඊට පස්සේ මේ විදියට අපි Gmail එක log වෙනවා. එතනින් ඔයාට බලා ගන්න පුළුවන් security and sign in කියලා එකක් තියෙනවා. ආන් ඒක උඩ එකපාරක් touch කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ මේ විදියට ටික පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් password කියලා එකක් තියෙනවා. ආන් ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ phone එකේ password එක හරි fingerprint එක හරි ඉල්ලයි. ඒක මෙතෙන්ට දෙන්න. ඒක දුන්නාට පස්සේ මේ විදියට load වෙනවා. load වුණාට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් password එකක් දෙන්න. මෙතන ඔයාගේ පරණ password එකවත් මුකුත් ඕන කරන්නේ නැහැ. ඔයා මෙතෙන්ට කරන්න තියෙන්නේ ඔයා දැන් දාන්න හිටන් ඉන්න අලුත් password එකක් මෙතෙන්ට දෙන්න. මෙතෙන්ට දීලා ඒ password එක මේ යටටත් දෙන්න. ඒ කියන්නේ confirm password කියන තැනට ඔයා new password එකට දුන්නේ. ඒකම මෙතන යට තියෙන space එකටත් දෙන්න. මම මෙතන නිකන් password එකක් දෙන්නම්. ඒ password එකම ආයෙ පාරක් මෙතෙන්ටත් දෙන්න. මෙතෙන්ට password එක දෙද්දි guys ඔයා strong password එකක් දෙන්න. character 8කට වැඩිය තියෙන strong password එකක් දෙන්න. ඒ password එක ඒ කියන්නේ මතක තියාගන්න screenshot එකක් හරි ගහලා ඊට පස්සේ guys ඔයා password එක දීලා ඉවරුනාට පස්සේ මෙතන තියෙන charge password කියන කුඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මේක උඩත් මේ charge password කියලා තියෙන්නේ. ඒක උඩත් ආයෙ පාරක් touch කරන්න. මෙතනින් ඔයාගේ බලා ගන්න පුළුවන් Gmail එක තියෙන device ගාන. ඒ කියන්නේ ඔයාගේ Gmail එක මේ වෙනකොට වෙන කවුරු හරි අරන් තියනවා නම් මෙතනින් මේ Gmail එක log වෙලා තියෙන device එක මෙතනින් පෙන්නනවා. මෙතනින් ඊට පස්සේ ඔයා charge password කියන කුඩ එකපාරක් touch කරන්න. හරි guys ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන password එක හරියටම change වෙලා කියලා මෙතනින් message එක තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන තියෙන මේ get started කියන බටන් එක උඩ එකපාරක් touch කරන්න. හරි guys ඊට පස්සේ අපේ password එක හරියටම ඒ කියන්නේ ඔයාගේ password එක හරියටම දැන් change වෙලා තමයි තියෙන්නේ. මේ password එක දීලා දැන් ඔයාට ඕන විදිහට log වෙන්න පුළුවන් ඕන දෙයකට. ඔයාකට ඕන නම් මේ Gmail එක වෙන device එකකට උනක් ගන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කිව්වනේ මේ Gmail එකට ඉක්මනටම log වෙන්න පුළුවන් තවත් ක්‍රම ටිකක් තියෙනවා කියලා මම දැන් කියලා දුන්නේ. setting tab එකට ගිහලානේ. ඔයාට ආයේ මේකේ ඉක්මනටම log වෙන්න විදියක් තියෙනවා. ඔයා Gmail කියන එකට යන්න. Gmail කියන එක උඩට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ විදියට account icon එක. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාට ඒ කියන්නේ password එක change කරගන්න ඕන. ඔයාගේ phone එකේ තියෙන account ටික පෙන්නනවා. එතනින් password එක change කරගන්න ඕන. account එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා manage your account කියලා. ආන් ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ guys අර විදියමයි අර තිබ්බා වගේම ඒ විදියටම interface එක උඩට අර විදියටම මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ security and sign in කියන එක උඩට ගියා. අර විදියටම password කියන එක උඩට touch කරා. අර විදියටම
පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ විදිහට තමයි හරියටම Gmail account එක password එක change කරගන්නේ. ඉතින් ගයිස් අද අරන් ආපු වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකකුත් දාන ගම අපේ යසිල ටෙක් YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් ගයිස් මේ වගේ අලුත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනටම set වෙමු. To see if I believe they're looking up to me. They want the best of me now, best of me now, best of me now, best of me. They want the best of me now, best of me now, best of me now, best of me. They want the best of me now, best of me now, best of me now.